සුබ දවසක් ඔයාලා හැමෝටම. විශ්ව ආකර්ෂණ නීති එන තවත් එක් ගොඩාක් ප්‍රතිඵල තියෙන ක්‍රමයක් අරගෙන තමයි මම අද ආවේ. මීට කලින් මම ඔයාලට ගොඩාක් සාර්ථක ක්‍රම බෙදාගෙන තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් මගේ channel එකේ තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. අද මම කියලා දෙන්න යන්නේ 5x55 method එක. මේ method එක 3x33 method එකට ගොඩාක්ම සමානයි. ඉතින් මේ එක method එකෙන් එකිනෙකාට වෙනස් ප්‍රතිඵල තියෙන්න පුළුවන්. කෙනෙක්ට 5x55 method එකෙන් සාර්ථක ප්‍රතිඵල තියෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට 3x33 method එකෙන් සාර්ථක ප්‍රතිඵල තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ දවසේ පොඩි වෙලාවක් ඔයා වෙනුවෙන් වෙන් කරලා මේ method එකක් try කරලා බලන්න. මේ විශ්වාකර්ෂණ නීතිය යොදාගෙන ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. මං කලින් ගොඩාක් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා අපට කරන්න පුළුවන් දේවල් මේ විශ්වාකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ හැම මෙතඩ් එකක්ම කරන්න කලින් ඔයා ඔයාගේ මනස සංසුන් කරගන්න ඕන. ඔයා ඔයාගේ මනස ඒ වෙනුවෙන්ම හදාගන්න ඕන. එහෙම කරන විදිය මං කලින් වීඩියෝ වල ඇති තරම් කියලා දීලා තියෙන හින්දා මම මේ වීඩියෝ එකේ නැවත වරක් ඒ දේවල් ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. කෙලින්ම මෙතඩ් එක ගැන කියලා දෙනවා විතරයි. මේ 5x55 මෙතඩ් එක ඊටාම පහසුවෙන් සරලව අපිට කරන්න පුළුවන්. ඒ වගේම ඊටාම පහසුවෙන් අපිට අපේ ජීවිතයට ලබා ගන්න අවශ්‍ය දෙයක් මේ විදියට හිතට කාවද්ද ගන්න පුළුවන් මේ මෙතඩ් එකෙන්. මුලින්ම ඔයා පැහැදිලිව ඔයාට අවශ්‍ය දේ ගැන හිතාගන්න. ගොඩාක් සංකීර්ණ විදියට නෙවෙයි, ඊටමත් සරල විදියට හිතාගන්න ඔයාට මේ වෙලාවේ මොකක්ද ළඟා කරගන්න ඕන, මොකක්ද ඔයාගේ affirmation වාක්‍ය කියලා. ඔයාට ඕනම දෙයක් වෙනුවෙන් මේ වාක්‍ය හදාගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාට වාහනයක් ගන්න, ගෙයක් ගන්න, රැකියාවකට ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් විභාගයක් සමත් වෙන්න වගේ ඕනෑම දෙයක් වෙනුවෙන් මේ මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. මම එක උදාහරණයක් අරගෙන මේ මෙතඩ් එක කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. මම උදාහරණයක් විදියට affirmation වාක්‍ය මෙන්න මේ විදියට ගන්නවා. මට මගේ ගෙදර ලස්සනට පිළිවෙලට හදා නිම කර ගැනීමට හැකියවීම පිළිබඳව විශ්වයට ස්තුතියි. ඉතින් මේ වාක්‍ය කොහොමද හදාගන්නේ කියලා මං කලින් බොහෝම නිවැරදිව පිළිවෙලට ඔයාලට කියලා දීලා පැහැදිලි කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් ඔයාලා පුළුවන් නම් ගිහිල්ලා බලන්න. මොකද law of attraction වලදී මෙන්න මේ affirmation වාක්‍ය හදා ගන්නවා කියන එක ගොඩාක්ම වැදගත් දෙයක්. හරි. අපි දැන් අපේ අවශ්‍ය කාරණාව අපිට ඕන විදියට අපේ වාක්‍ය හදාගමු. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා පොතක් හෝ කොලයක්. එක කොලයක් නම් මදි වෙයි. අවශ්‍ය කොළ ප්‍රමාණය ඔයා බලලා ගන්න. ඔයා මේ හදාගත්ත වාක්‍ය ඔයා පටන් ගන්න පළවෙනි දවසේ 55 වතාවක් ලියන්න ඕන. ඔයා ලියන්න කලින් එකේ ඉඳලා 55 වෙනකල් අංක දාගන්න ඔයාට වාක්‍ය ලියන්න තරම් අවශ්‍ය ඉඩ ප්‍රමාණය තියලා. ඒත් ඔයා මේ විදිහට අංක දාගන්නේ ඇයි කියලා ඇහුවොතින් මම උත්තරේ දෙන්නම්. ඔයාගේ මානසික කන්සන්ට්‍රේෂන් එක ඔයා මේ වෙලාවේ ඔයා ලියන දෙයට තියාගෙන ඉන්න ඕන. ඔයා මෙහෙම ලියාගෙන යද්දි සමහර විට ඔයාට ලියන්නේ කීවෙනි වාක්‍යද කියලා ආයෙමත් පොඩ්ඩක් මතක් කරන්න වෙයි. ඒක හින්දායි මම මුලින්ම කියන්නේ ඔයාගේ කොල්ලේ ඔයා එකේ ඉඳලා 55 වෙනකල් අංක දාගන්න. ඒ වගේම ඔයා මේක ලියන්නත් ඔයාගේ දවසේ සුව පහසු වෙලාවක් තෝරගන්න. ඔයා සතුටින් ඉන්න වෙලාවක් මං කලින් කියලා තියෙනවා. ඔයා මේක ලියන්න කලින් ඔයාගේ මනස එක තැනකට ගන්න ඔයාට කරන්න පුළුවන් ක්‍රම මම පොඩියට කියන්නම්. ඔයාට පුළුවන් භාවනා කරන්න. ඔයා කැමති සින්දුවක් අහන්න පුළුවන්. නැත්නම් ඔයා කැමති කෑමක් කන්න පුළුවන්. නැත්නම් ඔයා ආදරය කරන කෙනෙක්ට නැත්නම් ඔයා ආස කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ඔයාගේ මනස සංසුන් කරගෙන සතුටු කරගෙන තමයි ඔයා මේක ලියන්න පටන් ගන්න ඕන. ඔයා මේ වාක්‍ය ලියන අකුරක් ගානෙම ඔයාගේ කන්සන්ට්‍රේෂන් එක ඔයාගේ මනස මේ වෙනුවෙන්ම ඉලක්කගතව තියාගන්න ඕන. ඔයාගේ ඇස්, ඔයාගේ අත, ඔයාගේ මනස, ඔයාගේ ශරීරය සියල්ලම ඔයා මේක ලියනවා කියන එක වෙනුවෙන්ම යොදවන්න ඕන. ඒ ලියද්දි ඔයා ඔයාගේ මනසින් ඒ සතුට විඳින ගමන් තමයි මේ වාක්‍ය ලියන්න ඕන. ඔයා දැනටමත් ඔයාට මේ අවශ්‍ය කාරණාව ලැබුණා කියලා සතුටු වෙන්න.
ඒ වෙන ගමන් ඔයා මේක ලියන්න. ඔයාගේ මනසට සිග්නල් එක දෙන්න ඔයාගේ අවශ්‍යතාවය දැනටමත් සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා. ඒ වෙනුවෙන් ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ මනසේ වයිබ්‍රේෂන් එක විශ්වයට මුදා හරිනවා මේ විදියට. ඔයාට දැනටමත් මේ දේ ලැබිලා තියෙන්නේ කියලා. ඒ වගේම ඇත්තටම ඔයාගේ රියැලිටි එකේ ඔයාට ෆිසිකලි මේ දේ අනිවාර්යයෙන්ම පෙරලා ලැබෙනවා. පළවෙනි දවසේ ලියලා මේ විදියටම ඊළඟට ඔයා දවස් 4ක් 5x55 ඒ කියන්නේ ඔයා දවස් 5ක් ලියන්න ඕන. මේ විදියටම වාක්‍ය 55 වතාවක් දවස් 5ක් ඔයා ලියන්න ඕන. එක දිගට දවස් 5 ලියනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම දවසේ එකම වෙලාවක් තෝරා ගන්නවා නම් තවත් වඩාත් හොඳයි. මොකද එතකොට ඔයාට එකම ෆ්‍රීකවන්සි එකට මේ දේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් ලියලා බලන්න මේ මෙතඩ් එක මැජික් එකක් වගේ ඔයාට අවශ්‍ය කාරණාව ඔයාගේ ළඟටම ගෙනල්ලා දෙයි. ඒක ඔයා ලියලා ඉවර වෙලා ඒක ලැබුණේ නැහැ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ගොඩාක් අය මේ විදියට එක එක මෙතඩ් කරලා දවසින් දෙකකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. සමහර අයට මේ විදියට ප්‍රතිඵල ලැබෙනවා. නමුත් සමහර අයට කල් යන්න පුළුවන්. ඔයාගේ සැකය නම් තියාගන්න එපා මේ වෙනුවෙන්. කලින් කියන්න අමතක වුණා. ඔයා මේ කාරණාව ලියද්දී ඔයා විෂුවලයිස් කරන්න, මනසෙන් දකින්න, චිත්‍රරූප මවමින් ලියන්න. ඔයා කොහොමද මේක ලැබුණට පස්සේ සතුටු වෙන්නේ? ඒ විදියට ඔයා ඒ ගැන හිතමින් තමයි ලියන්න ඕන. කලින් කිව්වා වගේ ලියලා ඉවර වෙලා සැකයෙන් ඉන්න එපා. ඔයාට මේ දේ ලැබුණා කියලා හිතාගෙන ඉන්න. ඔයා ලියලා ඉවර වෙලා ඒක අතහැරලා දාන්න. නිදහසේ ඉන්න. ඒ ගැන හිත කරදර වෙන්න එපා. ඔයා ඉන්න මොහොතේ සතුටු වෙලා ඉන්න. ඉතින් මේ විදියට විශ්ව ආකර්ෂණ නීතියෙන් ආගේ ජීවිතයට හොඳ දේවල් ලබා ගන්න. වර්තමාන ජීවිතය නිදහසේ විඳින්න. ඔයාගේ ජීවිතය ලස්සනට විඳින්න පුළුවන්. ස්තුතියි මාත් එක්ක මේ වීඩියෝ එක පුරාවට රැඳිලා හිටියට. ඔයාලත් ඉතින් try කරලා බලන්න 5x55 method එක. මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි.